සුබ උදැසනක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැම කෙනෙක්ටම. අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ ගොඩක්ම වටින වීඩියෝ එකක්. මම ඔයාලට අද පෙන්නන්නේ මම මගේ වගාවට භාවිතා කරන දිලීරනාශක, ඊට පස්සේ කෘමිනාශක, ඊට පස්සේ පොහොර වර්ග, ඒ වගේ වගාවට අවශ්‍ය කරන මම වගේ වගාවට භාවිතා කරන දේවල් මොනවද කියලා සහ ඒවා හඳුන්වා දීමක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මුලින්ම බලමු. අපි දැන් වගාවක් ආරම්භ කරනකොට මුලින්ම කරන්න ඕනේ මොකක්ද? වගා මාධ්‍ය සකස් කර ගන්න. ඒකට වගා මාධ්‍ය සකස් කර ගැනීමේදී ලොකුම ගැටලුවක් වෙන දෙයක් තමයි පොල් එළිවල කහට කියන එක. ඒකට පොල් එළිවල කහට ඉවත් කරගන්න අනිවාර්යෙන්ම ඕනේ. පොල් එළිවල කහට ඉවත් කරගත්තේ නැත්නම් ඔයාලගේ පැල කුණු වෙන්න පුළුවන්, මුල් කුණු වෙලා පැල මැරෙන්න පුළුවන්. ඒ වගේ බොහෝ ලෙඩ රෝග වලට මුහුණ දෙන්න පුළුවන්. ඔයාලගේ පැල ටික මැරිලා ඔයාලට වගාව එපා වෙන තැනටපත් වෙන්න පුළුවන්. ඒක නිසා පොල් එළිවල කහට ඉවත් කර ගැනීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. එතකොට ඒ සඳහා දැන් වෙළඳ පොලේ ගන්න තියෙන පොල් එළිවල කහට ඉවත් කරන්න ගන්න තියෙන එකක් තමයි මේ යාරා ටෙරා කැල්සනේට් කියන එක. එතකොට මේකේ මේ සුදු පාට කැට වගේක් තියෙන්නේ. මේකෙන් අපි වතුර ලීටරයකට මේ කැට තේ හැන්දක් විතර දාලා අපේ පොල් එළි ටික ඒ වතුර එකේ පොඟවලා අපිට දවසක් විතර තියලා ඒ වතුර අයින් කරලා එහෙම ගන්න පුළුවන්. ඔයාලා දැන් පොල් එළි වල කහට අයින් කරනකොට කීප වතාවක් අයින් කියන වතුර අයින් කරනවා නම් දවස් 3ක් විතර පෙඟෙන්න තියලා දවසක් පෙඟෙන්න නිකන් සාමාන්‍ය වතුරේ දවසක් පෙඟෙන්න තියලා ඊට පස්සේ අපි වතුර අයින් කරනවා. ඊට පස්සේ අපි ආයෙමත් ඊළඟ දෙවනි දවසෙත් සාමාන්‍ය වතුර පෙඟෙන්න තියලා වතුර අයින් කළා. අපි තුන්වෙනි දවසේ පුළුවන් මේ යාරටෙරා කැල්සනේට් කියන එක දාලා ඒ දවස් පෙඟෙන්න තියලා ඒ වතුර අයින් කරන්න. එතකොට මේකේ කැල්සියම් අඩංගු වෙනවා. එතකොට ඒකෙන් ඔයාලගේ වගාවේ පොල් එළි වලට පෝෂණයකුත් එකතු කරන ගමන් පොල් එළි වල කහට ඉවත් කිරීමක් තමයි කරන්නේ. එතකොට ඔයාලගේ වගාව සාර්ථකව කරගන්න පුළුවන්. පොල් එළි වල හොඳින් කහට ඉවත් වුනහම මල්පැල මැරෙයි කියලා හිතට තියෙන බය අඩු කරගන්න පුළුවන්. එතකොට මම මෙන්න මේ යාරටෙරා කියන එක පාවිච්චි කරනවා මගේ පොල් එළි වල කහට ඉවත් කරගන්න. ඊට පස්සේ තව මොනවද කියලා බලමු අපි පාවිච්චි කරන්නේ. ඊළඟට මොනවාද මුලින්ම දිලීරනාශක බලමු. දිලීරනාශක අපිට පාවිච්චි කරනවා අපි පැලයක් හිටවලා දැන් අපි හිතමු අපි කුරියර් එකකින් පැලයක් ගෙන්න ගත්තා. අන්න ඒ ගෙන්න ගත්ත පැලේ ඔයාලගේ වගා මාධ්‍යයෙන් හිටවන්න කලින් නැත්නම් ඔයාලගේ නෙට් හවුස් එකට දාන්න කලින් මේ අපි දිලීරනාශකයක බස්සවලා ටිකක් වෙලාවක් තියලා ඔයාලගේ වගා මාධ්‍යයට දාලි වල හිටව ගන්න එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. මොකද ඒවයි දිලීර තිබුණොත් අපිට ඒවා අනිත් ඔයාලගේ අනිත් ශාක වලට බෝ වීම සහ එම ශාක දැන් අලුතෙන් ගෙන ආපු ශාකයේ මැරෙන එක නවත්ව ගන්න පුළුවන්. එතකොට මේ පාංශු දිලීරනාශකය කැප්ටාන් මම පාවිච්චි කරන කැප්ටාන් පාංශු දිලීරනාශකය මේකෙන් සුළු ප්‍රමාණයක් වතුරට දාලා දැන් තේ හැඳි භාගයක් විතර දානවා මම ජලය ලීටර් එකකට තේ හැඳි භාගයක් විතර දාලා ඉවර වෙලා හොඳට මික්ස්ට් කරලා අපිට හිටවන්න කලින් මේකෙන් විවිධ අවස්ථාවලදී ප්‍රයෝජන කිහිපයක් ගන්න පුළුවන්. මම කිව්වනේ දැන් අලුතෙන් ගෙන ආපු ගමන් ප්ලාන්ට් එකක් ඒ කැප්ටාන් වතුරේ ගිල් වෙලා තියන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ශාකයක් ඇන්තෝරියම් පැලයක් හිටෙව්වට පස්සේ ඒ ගහ සහ මාධ්‍ය හොඳින් තෙමිලා යන විදියට මේ කැප්ටාන් ද්‍රාවණය එකතු කරන්න පුළුවන්. කියන්නේ ගහ තෙමිලා යන විදියට ගහ නෑවිලා යන විදියට කැප්ටාන් දිය කරපු වතුර දාන්න පුළුවන්. ඊට පස්සේ තව දෙයක් තමයි අපි යම්කිසි දිලීර රෝගයක් වෙලා මුලක් කැපුවොත් නැත්නම් දිලීර හානියක් වෙලා කොළයක් කැපුවොත් ඒ කැපුම් මුහුණතේ අපිට ආලේප කරන්න පුළුවන්. ඊළඟට ඔයාලා අපි ගස් කට් කරනවනේ පැල හදා ගන්න. අන්න ඒ අවස්ථාවේදී টොප් එකේ සහ බොටම් එකේ අපිට මේකෙන් ඝන දියරයක් හදලා ආලේප කරන්න පුළුවන්. එතකොට ඔයාලගේ ශාකයට
වෙන්න පුළුවන් දිලීර හානි අවම කරගන්න පුළුවන්. මේ කැප්ටාන් කියන්නේ ඇන්තෝරියම් වගාවේදී ඉතාමත්ම වැදගත් වෙන දෙයක් විදියට තමයි සලකන්න පුළුවන් මම දන්න විදියට. ඒ වගේම අපිට මේ කැප්ටාන් මාසයකට එකපාරක් ඔයාගේ වගාවට යොදන්න පුළුවන්. ඒ කියන්නේ මුකුත් අසනීපයක් නැත්තම් නිරෝගී වගාවක් පවත්වාගෙන යාම සඳහා දිගින් දිගටම අපට කැප්ටාන් ඔයාගේ වගාවට මාසයකට සැරයක් යොදනවා නම් ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට ඊළඟ දිලීරනාශකය තමයි මම යොදන මැංගොසෙප්. මැංගොසෙප් කියන්නේ පත්‍ර දිලීරනාශකයක්. අපි කලින් කතා කර කැප්ටාන් කියන්නේ පාංශු දිලීරනාශකයක්. එතකොට මේ මැංගොසෙප් එක ඒකත් අර විදියටම අපිට මාසයකට සැරයක් අපේ වගාවේ පත්‍රවල ඇති වෙන්න පුළුවන් දිලීර හානි සඳහා යොදන්න පුළුවන්. ඔයාලගේ වගාව ආරක්ෂා කරගන්න මේ දෙකම කැප්ටාන් සහ මැංගොසෙප් කියන දෙකම මාසෙකට එක වතාව බැගින් යොදන්න පුළුවන්. එතකොට මේ දෙක යොදන එකේ පරතරය අපි සති දෙකක් තියාගන්න ඕන. දැන් අපි අද මැංගොසෙප් යෙදුවනම් ආය සති දෙකකින් අද වගේ දවස් ආය සති දෙකකින් එන දැන් අද ඉරිදානේ. එතකොට ආය සති දෙකකින් එන ඉරිදා තමයි කැප්ටාන් යොදන්නේ. අන්න ඒ විදිහට තමයි ඔයාලා යොදන්න ඕන වගාවට මැංගොසෙප් සහ කැප්ටාන්. එතකොට මැංගොසෙප් එකට අමතරව තව යොදන්න පුළුවන් පත්‍ර දිලීරනාශක තියෙනවා. ඊට පස්සේ අපි බලමු අපි මොනවද යොදන පොහොර වර්ග කියලා. මුලින්ම අපි යොදන්න ඕනේ කැටපොහොර. කැටපොහොර විදියට අපි යොදන්නේ ඔස්මකෝට්. ඔස්මකෝට් වර්ග 3ක් තියෙනවා. ඔස්මකෝට් වර්ග 3ක් තියෙනවා. තුනෙන් මේ එකක් තමයි මේ ඔස්මකෝට් ඕල් පර්පස් කියන එක. ඕල් පර්පස් කියන්නේ හැම වර්ධන තත්වයකදීම හැම වර්ධන අවධියකදීම පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි ඕල් පර්පස් කියන්නේ. එතකොට මේකේ ඒ අවශ්‍ය වන සංඝටක ඔක්කොම සමානව තමයි තියෙන්නේ. එතකොට මේ තව තියෙනවා ඔස්මකෝට් K සහ N කියලා. මම මේ K N කියන දෙකම එකම වාචනයක තමයි දාලා තිබ්බේ. එකයි ඒක එළියට ගත්තා. N කියන්නේ අපි පැල වර්ධන අවධිය. ඒ කියන්නේ කුඩා පැල ලොකු වෙන කාලෙට අපිට භාවිතා කරන්න පුළුවන්. N ඒ වගේම ඔයාලා බොටම් එකක් කැපුවට පස්සේ බොටම් එකට දාන්න පුළුවන් පැල එන්න. ඊට පස්සේ টොප් කට් එකේ හිටවද්දී අපිට දාලා හිටවන්න පුළුවන් මූල වර්ධනය කරන්න ගහ වැඩෙන්න අපිට මේ ඔස්මකෝට් N කියන එක වැදගත් වෙනවා. ඊට පස්සේ ඔස්මකෝට් K කියලා කියන්නේ ඔයාලගේ මල් හට ගන්නා කාලේ. මල් හට ගන්න ආරම්භ වෙන කාලේ ඉඳලා ගහේ මල් තියෙන කාලෙට තමයි අපිට මේ K ඔස්මකෝට් K කියන එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යෙන්ම ඇන්තෝරියම් වගාවක් සාර්ථක කරගන්න අපිට මේ කැටපොහොර වර්ග භාවිතා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට මේ ඔස්මකෝට් ඕල් පර්පස් කියන එකට වඩා KN දෙක වෙන වෙනම පාවිච්චි කරනවා නම් වැඩිය හොඳයි කියලා තමයි බොහෝ දෙනාගේ මතය. ඒ විදිහට අපි කැටපොහොරත් පාවිච්චි කරනවා. ඊළඟට අපි තවත් පොහොර වර්ග පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා දියර පොහොර වර්ග. දියර පොහොර වර්ග භාවිතා කරද්දී මේ මම පාවිච්චි කරන දියර පොහොර වර්ග දෙක තමයි ඔයාලට පෙන්වන්නේ. තවත් විවිධ දියර පොහොර වර්ග තියෙනවා. එනකොට මේ තියෙන්නේ ඇල්බර්ට් සොලියුෂන්. ඇල්බර්ට් සොලියුෂන් කියන්නේ ගහක ඕනෑම වර්ධන තත්ත්වයකදී භාවිතා කළ හැකි ඉතාමත්ම හොඳ දියර පොහොර වර්ගයක්. මේ ඇල්බර්ට් සොලියුෂන් ඕනෑම වර්ධන තත්ත්වයකදී භාවිතා කිරීමට සුදුසුයි. ඒ වගේම හොඳ පොහොර එකක් තමයි ඇල්බර්ට් සොලියුෂන් කියලා කියන්නේ. හොඳ දියර පොහොර එකක්. එතකොට ඊළඟට භාවිතා කරනවා මේ ග්‍රෝමෝ ප්‍රොඩක්ට්ස් වල 3-in-1 කියන දියර පොහොර එක. එතකොට මේකත් වගාවේ ඕනෑම වර්ධන අවධියකට සුදුසුයි. එතකොට මංගාව අද තියෙන්නේ මේක. ඒ වුණාට මේ ග්‍රෝමෝ ප්‍රොඩක්ට්ස් වලම තවත් දියර පොහොර වර්ග තියෙනවා. K44 කියන දියර පොහොර වර්ගයක තියෙනවා. ඒක අපිට මල් තියෙන සහ මල් ආසන්න ප්ලාන්ට් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තව තියෙනවා
ප්ලාන්ට් ස්ටාර්ටර් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පැලය වර්ධනය වන අවධිය. කියන්නේ කුඩා පැල අවධියේදී භාවිතා කරන්න පුළුවන්. අන්න ඒ විදිහට විවිධ දියර පොහොර වර්ග තියෙනවා. දැන් මම නම් පාවිච්චි කරන්නේ මේ දියර පොහොර වර්ග දෙක. සතියක් කර සතියක් භාවිතා කරනවා. එතකොට මේ සතියේ සඳුදා ඇල්බර්ට් සොලියුෂන් දැම්මනම් ලබන සතියේ සඳුදා මේ ග්‍රෝමෝ එක දානවා. ආයි ඊළඟ සතියේ සඳුදා ඇල්බර්ට් සොලියුෂන් දානවා. ආයි ඊට පස්සේ සඳුදා ආයිමත් ග්‍රෝමෝ එක දානවා. එතකොට මේ දෙක අපි මාසෙකට 4 වතාවක් මේ දෙක මාරුවෙන් මාරුවට මාසෙකට 4 වතාවක් පාවිච්චි කරනවා. එහෙම තමයි දියර පොහොර වර්ග භාවිතා කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා දැන් ඔයාලට ඔක්කොම වගේ මම කියලා දීලා තියෙන තව එකක් තියෙනවා ඔයාලට කියලා දෙන්න. ඒ තමයි මෙන්න මේක. මේ තියෙන්නේ ඇටොනික්. ඇටොනික් කියන්නේ පැලෑටි උත්තේජකයක්. ඒ කියන්නේ මූල පද්ධතිය වර්ධනයට, ගස්වල ලස්සනට මල් එන්න, ලස්සන කොළ එන්න, එතකොට ගහේ පාට නිරෝගීමත් භාවය ඒවා වැඩි දියුණු කරන්න මෙන්න මේ ඇටොනික් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මේක ඇවිල්ලා පැලෑටි උත්තේජකයක් කියලා තමයි කියන්නේ. එතකොට අපිට මේකත් සතියකට වතාවක් යොදනවා නම් අපේ වගාවට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මම අද ඔයාලට කියලා දුන්නේ මම භාවිතා කරන පොහොර වර්ග. ඊට පස්සේ පොල්ලෙලි වල කහට ඉවත් කරන්න භාවිතා කරන්නේ මොනවද? දිලීරනාශක මොනවද? මීට අමතරව අපට බෝඩෝ මිශ්‍රණය පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ වගාවේ දිලීර හානිය අවම කරගන්න. ඊට පස්සේ තවත් වෙනද පොලේ විවිධ නම් වලින් විවිධ දිලීරනාශක පොහොර වර්ග තියෙනවා. ඒවා ඉතින් ඔයාලා දිගටම පාවිච්චි කරගෙන ගිහිල්ලා ඔයාලට හොඳ ප්‍රතිඵල තියෙනවා නම් ඒ ඕන දෙයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මම අද කිව්වේ මම පාවිච්චි කරන ටික සහ ඒ සම්බන්ධව මම දන්න දේවල් තමයි. ඒ වගේම මට ඔයාලට කියන්න තව එක දෙයක් තියෙනවා. මෙතන නැති දෙයක් තියෙනවා වගාවට ඉතාමත්ම වැදගත් වෙන. ඇන්තෝරියම් වගාවේදී ඉතාමත්ම ප්‍රයෝජනවත් සහ වැදගත්ම වෙන දෙයක් තමයි අද මගේ ළඟ නැහැ ඉවර වෙලා කෘමිනාශක භාවිතා කරන්න ඕන අපි. එතකොට මේ අපිට වගාවට භාවිතා කරන්න පුළුවන් හොඳම කෘමිනාශකය තමයි ඇබමැක්ටින් කියලා කියන්නේ. ඇබමැක්ටින් කෘමිනාශකයත් අපි මාසෙකට එක සැරයක් ඔයාලගේ වගාවට මාසෙකට එක දවසක් ඇබමැක්ටින් කියන කෘමිනාශකය භාවිතා කරන්න පුළුවන් නම් ඉතාමත්ම වැදගත් වෙනවා. අනිවාර්යෙන්ම කෘමි හානි අපේ වගාවට සිදු වෙන්න පුළුවන්. ඒ කෘමි හානි වලින් ඔයාගේ වගාව බේර ගන්න අපිට අනිවාර්යෙන්ම ඇබමැක්ටින් භාවිතා කරන්නම සිදු වෙනවා. ඒ වගේම ඔයාලට තව වැදගත් දෙයක් කියන්න ඕනේ. මේ ටික කියවුවා පෙන්නුවා. ඒ වගේම අපේ ගෙවල් වල පුංචි දරුවෝ ඉන්නවා. ඒ වගේම සත්තු ඉන්නවා. ඒ අයගේ අතට ගන්න බැරි තැනක අතට අහු වෙන්නේ නැති තැනක අපි මේවා කබඩා කරලා තියාගන්න ඕනේ. ඒ වගේම මේ විදිහට පිළිවෙලට ලේබල් කරලා ලස්සනට තියාගන්නකොට ඔයාලගේ වගාව ඔයාලට කරන්න ආස හිතෙනවා. එතකොට මගේ මේ ටික මම මෙතනට ගෙනව ඔයාලට අද පෙන්වන්න ඕන නිසා නැත්තම් මේක බිත්තියේ උඩ වගේ එකක් ගහලා ඒකේ තමයි තියලා තියෙන. ඒක ගලවගෙන මෙතනට එන්න බැරි නිසා තමයි බෝතල් ටික අරගෙන ආවිල්ලා මම ඔයාලට පෙන්වන්න හිතුවේ. ඔයාලා මේ දේවල් පාවිච්චි කරද්දී අනිවාර්යෙන්ම ග්ලව්ස් මාස්ක් දාන්න මතක තියාගන්න. ඒ වගේම මේවා කොයි වෙලාවකවත් ඔයාලා ගෙදර ඉන්න පුංචි පැටවුන්ට නම් අහු වෙන්න තියන්න එපා. එයාලගෙන් ඈත් කරලා පුළුවන් තරම් තියාගන්න කියලාත් හැම කෙනෙක්ටම ආදරයෙන් මතක් කරනවා. ඉතින් අපේ ඇන්තෝරියම් වගාවත් එක්ක අලුතෙන් එකතු වෙලා ඉන්න ඔයාලට තව ඉදිරියටත් මගේ වීඩියෝස් බලන්න මාව subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ එක් දිලීරනාශක වලින් පොහොර වර්ග වලින් සහ අනිකුත් දේවල් වලින් වගාවට සිද්ධ වෙන්නේ මොන වගේ ඒ කියන්නේ වගාවට සිද්ධ වෙන ප්‍රයෝජන මොනවද? ඒවා භාවිතා කරන්නේ කොහොමද? අපි දිලීර රෝගයක් හඳුනාගන්නේ කොහොමද? පොහොර භාවිතා කරන්නේ කොහොමද? එතකොට වගා මාධ්‍ය හදාගන්නේ කොහොමද? ඒ වගේ ගොඩක් දේවල් පිළිබඳව ඔයාලා දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.